වාහන පාවිච්චි කරන කට්ටියට පොඩි දැනුමක් දෙන්නම්. මේක ඇවිල්ලා BMW 5 series G30 මොඩල් එකක්. මේක අපේ කස්ටමර් කෙනෙක් කලන් තියෙන මේ දවස් දෙකකට විතර කලින් එයාට උමනාව තිබුණා මේක සම්පූර්ණ චෙක් කරගන්න වාහනේ. අපි චෙක් කරලා බැලුවා සම්පූර්ණ කැමරා දාලා රිමියෝ මේ කරලා බැලුවම කූලන් සයිඩ් එකෙන් නම් ලීකින් තියෙනවා ගොඩාක්. අනිත් එක තමයි එන්ජින් එක නම් කිසි අවුලක් නැහැ. එන්ජින් එකේ හොඳට තියෙනවා. එන්ජින් එකේ නෑ අවුලක් නැහැ. කූලන් සයිඩ් හරි මේ පොඩ්ඩක් ලීකින් තියෙනවා. ඒක ඔක්කොම මාරු කරන්න ගලවලා තියෙන්නේ. මේ පයිප්පේ මේක ඇවිල්ලා ඔයිල් කැප් එකේ ලීක් එකක් තියෙනවා. මේක රේඩියේටර් ප්‍රෙෂර් කැප් දෙක ඒකත් මාරු කරනවා. මේ කූලන් හෝස් දෙකත් ඒකත් මාරු කරන්න ඕන. ඒක ලීකින් තිබුණා. මේක ඇවිල්ලා මේ බැලන්ස් ශාෆ්ට් දෙකක් තියෙනවා යටින්. ඒකේ අර ඔයිල් සීල් කැප් දෙකක් තියෙනවා. ඒකත් මාරු කරන්න ඕන. මේක මැනිපෝල් ගෑස්කට් එක මේක ඇවිල්ලා තර්මෝස්ටැට් ඩයල් එක මේ සිස්ටම් එකක් තියෙන එක ඇතුලේ. මේකත් අර වෝටර් පම්ප් එකට එන පයිප් දෙකක් මේක. කූලන් පයිප් දෙකක්. කූලන් බ්‍රේක් ඔයිල් මාරු කරන්න ඕන. මේ ඇක්සල් ඔයිල් මේ තමයි මේ AC ෆිල්ටර් දෙක මාරු කරන්න ඕන. ඒක ඇතුලේ තියෙන්නේ. අනිත් එක තමයි එහා ෆිල්ටරේ මාරු කරන්න ඕන. බෙල්ට් එක මාරු කරනවා එළියේ. ඊට ප්ලග් හතරම මාරු කරනවා. කොයිලු හතරක් මාරු කරනවා. ඒ පොඩ්ඩක් වෙලා තියෙන්නේ. කස්ටමර් කව සම්පූර්ණ ඒවා මාරු කරලම දෙන්නේ කියලා. ඒකින්ද අලුතෙන්ම දානවා ඒවා. ඒ ටික දාලා තව තියෙනවා මේක මේ ඔයිල් කූලර් අවුසින් එකයි ඔයිල් ෆිල්ටරේ තියෙන අවුසින් එක මේක බලන්න මේ ඇතුලේ මේ වීගෙන පුපුරගෙන එන්නේ. මේක තව වැඩි දවසක් පාවිච්චි කරන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මේක මාරු කරන්න ඕනේ. තිබුණත් වැඩක් නැහැ. වැඩි දවසක් පාවිච්චි කරන්න බෑ. ඒක අනිවාර්යෙන් මාරු කරන්න ඕනේ. අපි ඒ නිසා ඒකත් අලුතෙන් දානවා. ඇලුමිනියම් වලින් දාන්නේ. ඇලුමිනියම් වලින් දාන්නේ. මෙන්න මේ ඇලුමිනියම් එක. මේක එම සෙට් එක මෙන්නේ කූලරේ ඔයිල් ෆිල්ටර් අවුසින් එකයි සෙට් එකම එනවා. ඒක අලුතෙන් මේක දාන එක හොඳ. මොකද මේ මොකක් හරි ආයි මේ වුණත් මේක ඕරින් මාරු කරන් ඇති මේකේ. ඕරින් විතරයි මේක මේ වෙන්නේ. ඊට පස්සේ ඕරින් මාරු කරගත්තම මේක කරගන්න ඇති. අරක මෙන්න මේක